හායි ඔන්න හැමෝම කන්න කැමති කෑම එකක් ගැන තමයි අද කියල දෙන්න යන්න. එහෙනම් බලමු අද මොනාද හදන්න යන්න කියලා. ඉතින් මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් all purpose flour, sugar, butter, yeast, ලුණු, hot water ස්වල්පයක්. ඉතින් මේ විදිහට මගේ බෝල් එකට මම දාගන්නවා all purpose flour. ඊට පස්සේ අපි ඔක්කොම ඩ්‍රයි අයිටම්ස් ටික තමයි අපි දාගන්න. ඉතින් දාගෙන මෙන්න මේ විදිහට sugar, ඊට අමතරව milk powder, yeast, තමන් අවශ්‍ය හිතන ප්‍රමාණවල වලට ගන්න පුළුවන්. මම නම් ඇත්තටම fish buns 6-7ක් වගේ තමයි හදන්නේ. ඉතින් මේ තියෙන්නේ milk powder එහෙම ඒ ටික තමයි ගන්න. මේකට ගන්න all purpose flour, yeast, salt, sugar, butter, lukewarm water. මේ තියෙන්නේ මධ්‍ය ප්‍රමාණයෙන් උණු කරගත්ත වතුර ස්වල්පයක්. කෝප්පයක් නෙමෙයි, එක ප්‍රමාණයක්. ඉතින් අන්තිමටම තමයි wet ingredients එකතු කරන්නේ. ඉතින් මේ වතුර ටික එකතු කරන්නේ ටිකෙන් ටික. ඊට පස්සේ අන්තිමටම තමයි බටත් ස්වල්පයක් එකතු කරන්නේ. ග්‍රෑම් අපි කියමු 50ක් 100ක් ඒ වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ මම මේක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මේක හදන්න හරි ලේසි. මේක හොඳින් විනාඩි 15ක් වගේ කාලයක් හොඳින් මෙහෙම ඔටෝ මික්ස් එකට දාලා මික්ස් කරගන්නවා. මේක අපිට අතින් අනන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඩෝ එකක් තමයි අන්තිමට අපිට එන්නේ. අතේ ඇලෙන නොඇලෙන ප්‍රමාණය. අතේ ඇලෙන නොඇලෙන. සමහරක් වෙලාවට තිකුත් නැහැ, සොෆ්ට් වගේ. මෙන්න මේ වගේ පදමට තමයි තියෙන්න ඕනේ. ඇත්තටම මට මේක හදන්න ඕමනාව තිබ්බට අයිඩියා එකක් තිබ්බේ නැහැ කොහොමද කරන්න කියන එක. ටික කාලයක් ගියා පොඩ්ඩක් එක්ස්පරිමන්ට් කරලා බලන්න. පස්සේ මං මට ආවේනික විදිහට මට ලේසි විදිහට මම හදාගත්තා හදන්න ලේසි ක්‍රමයක්. ඉතින් මං ඒ ඩෝ එක 15 minutes වලට රෙස් කරන්න තියෙනවා. ඒ අතරතුරේ අපි හැමෝම දන්නවා වගේ ෆිෂ් බන් එකට දාන්නේ කට්ලට් වලට නැත්නම් ෆිෂ් සෑන්ඩ්විච් වලට දාන පේස්ට් එක තමයි. ඉතින් ඒක අපි හදාගමු දැන්. මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන තමන් කැමති ඔයිල් එකක් පමණට යූස් කරලා ඊට පස්සේ මම නම් ඉස්සෙල්ලාම දැම්මේ කුරුඳු, කරාබු නැටි, කරදමුංගු තෙලේ බැදෙන්න තියලා ඊට පස්සේ ඒකට සුදුලූණු කියුබ්ස් 2-3කුත් චොප් කරගෙන සැමන් එකතු කරගත්තා. ටින් සැමන් එක එකතු කරනවා මෙන්න මේ විදිහට. හැමෝම දන්න කට්ලට් වලට ගන්න පේස්ට් එක තමයි මෙතැන්ට එකතු කරන්නේ. අපිට පුළුවන් ඉතින් චිකන් බන්සුත් හදන්න. නමුත් මේක ෆිෂ් බන් නිසා ෆිෂ් තමයි මම එකතු කරගත්තේ. සැමන් ඇලර්ජික් අයට පුළුවන් තලපත් ඒ වගේ හොඳ මාළු එකක් යූස් කරන්නත් පුළුවන්. ඉතින් චොප් කරගත් අනියන් ගෙඩි 2මාරක් ලූණු වැඩි වෙන තරමට රහයි ළමයි. ඉතින් මම මේ වෙලාවෙන් වෙලාවට චුට්ටක් බැලුවා මේක හොඳට සොෆ්ට් වෙලා තව හොඳට ඒක ඇවිල්ලාද කියලා. ඉතින් ඕකේ. ඉතින් ඒ නිසා මම මේ විදිහට සෙපරේට් කරගත්ත චූටි බෝල වලට වෙන් කරගන්නවා. ඊට අමතරව ආයෙත් මම පේස්ට් එකට ලුණු, ගම්මිරිස්, කහ ඒ අපි කට්ලට් එකට දාන එකම පේස්ට් එක තමයි මෙතන හදාගන්න. අවශ්‍ය ප්‍රමාණවල වලට ඕගොල්ලෝ ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරගන්න. ඉතින් මම මේ බැඩ් එක ස්ටෝර් කරගන්නත් එක්ක පොඩ්ඩක් වැඩියෙන් හදාගන්නවා මගේ අවශ්‍යතා අනුව. ඉතින් මෙන්න මේ විදිහට අන්තිමට මේ ඔක්කොම එකතු කරලා
සමහර අය මේක රස්නේ චුට්ටක් මදගින්නේ තියෙද්දි දෙහිත් එකතු කරනවා අවසානයේ. ඒක ඩිපෙන්ඩ්ස් එක එක්කෙනාගේ ලුණු ඇඹුල් වලට අවශ්‍ය ප්‍රමාණවලට ඒව එකතු කරගන්න පුළුවන්. නැත්නම් ලුණු කහ ගම්බිරිස් වලින් ඉවර කරන්න පුළුවන්. ඉතින් මම මේ රස බල අවශ්‍ය ප්‍රමාණයට ගම්බිරිස් ලුණු එකතු කරගත්ත විදිහ. මං කිව්වනේ මම මේ පේස්ට් එක හදන ගමන් මම මේක වෙනම චුටි බෝලවලට වෙන් කරගන්නවා කියලා. මේ මගේ ඩෝ එක. ඉතින් මම මේ විදිහට ආයෙත් පොඩි අවශ්‍ය ප්‍රමාණයට බෝල 7ක් වගේ තමයි මං කියවනේ 6ක් නැත්නම් 7ක් සුළු ප්‍රමාණික මාළුපාන් මං හදන්නේ කියලා ෆිෂ් බන්ස්. ඉතින් මම මේ විදිහට සොෆ්ට් එකට හදාගත්තේ චූටි බෝල ටික මෙන්න මේ විදිහට අර බෝල් එකටම දාලා මේ විදිහට ක්ලීන් රැපින් එකෙන් වහලා තියෙනවා. තව ටිකක් ඒක හොඳට අපි සීසන් වෙන්න තියෙනවා. ඒ අතරතුරේ බේකින් ට්‍රේ එක අරගෙන මම බටර් ගාලා ඒක ලෑස්ති කරගන්නවා. බටර් පේපර් එකක් දාලා ඔයිල් පේපර් එකක් දාලා ලෑස්ති කරගන්නවා. මොකද දැන් නම් මේක ලෑස්ති. මේ 15 මිනිත්ස් වලින් පස්සේ ආයෙත් රෙස්ට් කරපු ඩෝ එක තවත් සොෆ්ට් වෙලා මේ වගේ රෝලින් පින් එකකින් අපි චූටි රවුමක හැඩයකට අරගෙන අපි හදාගත්ත ෆිෂ් පේස්ට් එක හැන්දකින් මෙන්න මේ විදිහට මැද්දට තියලා ත්‍රිකෝණය වගේ අරගෙන හිමීට මේ විදිහට මම පින් කරගත්තා. වතුර මුකුත් ගෑවේ නැහැ. ඒකෙම තියෙන සොෆ්ට්නස් එකත් එක්කමයි මම ඒක පින් කරගන්නේ. බිත්තර ගෑවේ නෑ. ඒ දේවල් කරන්නේ අවසානයේ. අපි ගෝල්ඩන් කලර් එක ගන්න තමයි එග් වොෂ් එක කරන්නේ. මේ අතින්මයි මම මේ විදිහට පින් කරන්නේ. අතේ ලාවට මම නොඇලෙන විදිහට මගේ ටෙක්නික් එකක් මේක. සමහරක් අය කරනවත් ඇති. ඉතා සුළු ප්‍රමාණයක් ඔයිල් තවරගෙන ඉන්නේ මට අතේ නොඇලෙන ප්‍රමාණයට. නැත්තම් පාම් පිටි වුණත් සමහර අය අතේ දාගෙන මේක අල්ලනවා. එතකොට ලේසි. නැත්තම් අර අතේ ගෑවුනහම ඒක නිකන් annoying ඔය වගේ. ඔන්න ඔය විදිහට සමහර හැඩනම් චුට්ටක් විතර වෙනස්. නමුත් මේක ෆිෂ් බන් එකේ ආකාරයට මම ගන්න පුළුවන් තරම් උත්සාහ කරා. මේ මගේ ටියුටෝරියල් එකකින් කියලා දෙන ෆස්ට් ටයිම්. ඉතින් මින් ඉදිරියට මේකයි මං හදද්දි තව ඕඩර්ස් වලට හරි කරද්දී මම මේක ෂේප් එක මගේ අතින් හරියයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ විදිහට හදාගත්ත ෆිෂ් බන් 7 මම අවුර ගන්නවා මගේ ට්‍රේ එකට. මම ලස්සනට තියාගන්නවා. තියලා ආයෙත් තව 15 මිනිත්ස් ඒවා 3ක්. ඉස්සෙල්ලාම අපි ඩෝ එක හදාගෙන ඒ ඩච් එක අපි තියාගන්නවා 15 මිනිත්ස් වලට. ආයෙ ඊට පස්සේ වෙනම කපාගෙන පොඩි රවුම් වලට අරගෙන ගොලි කරලා 15 මිනිත්ස් තියාගන්නවා. ඊට පස්සේ ආයෙත් අපි අර පේස්ට් එක මැද්දෙන් දාලා තව 15 මිනිත්ස් තියනවා. මොකද ළමයි ඊස් දැම්මහම ඒක පොඩ්ඩක් පිපෙන්න නැත්නම් ඒක හොඳින් අල්ලන්න තමයි ඒ විනාඩි 15 තියන්නේ. ඊට පස්සේ ඒක එහෙම රෙස්ට් කරන අතරතුර පොඩි බෝල් එකක් අරගෙන එග් වොෂ් එකට ලෑස්ති වෙනවා. මේ වගේ එක එකක් අරන් සමහර අය වයිට් යෝක් එක ගන්නවා, යෙලෝ යෝක් එක ගන්නවා. මගේ නම් එහෙම මේකක් නැහැ. මම තනිකර එග් එකම ගත්තා. මේ විදිහට මෙහෙම ෆෝක් එකකින් ගහලා ඊට පස්සේ ඒක 15 මිනිත්ස් වලින් පස්සේ රෙස්ට් කරපු ෆිෂ් බන් එකට මෙන්න මේ විදිහට එග් වොෂ් කරගන්න. හරිම ලස්සනයි, හරිම පිළිවෙලයි, ලස්සනටම මේක ආවා. ඉතින් මම හරි හැපි. මොකද මට කාලයක් ගියා මේක පොඩ්ඩක් හරියට මට ලේසි විදිහට ඉගෙන ගන්න සහ මේක පොඩ්ඩක් තේරුම් ගන්න. කෑම එකක් හදද්දී කියලා දෙද්දී එහෙම ආවට ගියාට දේවල් කරන්න බැහැ. මොකද මේක බලන ඔඩියන්ස් එකක් ඉන්නවා.
ඉතින් මම මේ 180 Fahrenheit oven එක 20 minutes වල ඇතුළතුර බේක් කරපු ෆිෂ් බන්ස් තමයි ප්‍රීහීට් කරගන්න. ප්‍රීහීට් කරගත් oven එකේ බේක් කරපු ෆිෂ් බන් ටික මෙන්න මේ විදිහට ලෑස්ති වෙනවා. ඒකට මම ආයෙත් උණුවෙන් තියෙන ෆිෂ් බන් එකට එග් දාපු උඩින් එග් වොෂ් කරපු බන් වලට මම බටර් තමයි ඒ තවරගත්තේ. ඇයි තවරන්නේ? ඒක හරි ලස්සනට ෂයින් වෙන්නයි, සොෆ්ට්නස් එක වැඩි කරන්නයි. මේ මම මගේ විදිහට හදන විදිය. ඉතින් මම මේක හදලා අවසන් හරිම ලස්සනයි. පේනවනේ දෙපැත්තම හොඳට බේක් වෙලා තියෙනවා. ඔන්න ඇතුලේ ෆිලිං එකත් එක්ක හරිම සොෆ්ට්ලි මේක උණුවෙන් අපිට කන්න පුළුවන්. හවස සීතල වෙලාවකට, වහින වෙලාවකට ප්ලේන් ටී එකක් එක්ක. ඉතින් ඕගලනො try කරලා බලන්න. මම මේ ඔගොල්ලොත් එක්ක share කරපු ටියුටෝරියල් එක හරිම රහයි ළමයි. හරිම ලේසි. මට මුලදි කම්ප්ලිකේෂන්ස් තිබ්බා මේක කොහොමද හදන්නේ කියන එක. දැන් නම් ඒකත් හරි. එහෙනම් මාව අහගෙන බලාගෙන හිටපු හැමෝටම thank you.